අද්විතීය මිනිසුන් උපදින්නේ කලාතුරකින්. ඔවුන් අද්විතීය වන්නේ යම් අපූර්ව හැකියාවක් උපයෝගී කරගෙන අන් අයට වඩා වෙනස් දෙයක් නිර්මාණය කරමින් අපූර්ව දෙයක් ලෝකයට දායාද කරන නිසා. නමුත් ඊටත් වඩා කලාතුරකින් තමයි අපූර්ව හැකියාවන් රැසක් අරගෙන මිහි මතට බිහිවන මිනිස්සු අපට හමුවන්නේ. ඒ සුවිශේෂී හැකියාවන් මගින් විවිධ ක්ෂේත්‍රයන්ගේ අපූර්ව නිර්මාණ බිහි කරන මිනිසුන් ඊටාම විරලයි. අන්න ඒ වගේ අද්විතීය චරිතයක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. ඔහු ශ්‍රේෂ්ඨ ගණිතඥයෙක්. අවුරුදු 1000කට පමණ පෙර ඔහු විසින් හෙළිදරව් කළ ඔහු විසින් ස්ථාපනය කළ ගණිතමය නීති රීති පසුකාලීන විද්‍යාත්මක සොයාගැනීම් වලට මඟ පාදනව පමණක් නොවේ. අද ලොව පුරා විශ්වවිද්‍යාලවල ඔහුගේ සොයාගැනීම් පිළිබඳ පර්යේෂණ පවත්වනවා. ඔහු අතිවිශිෂ්ට තාරකා විද්‍යාඥයෙක්. සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ ඔහු එළිපෙහෙළි කළ සත්‍යයන් මිනිස් ඉතිහාසය වෙනස් කිරීමට හේතු වෙනවා. ක්‍රිස්තු වර්ෂ 11 දී ඔහු විසින් නිර්මාණය කරන ලද සූර්ය දින දර්ශනය සෝලර් කැලෙන්ඩර් ඊට ශත වර්ෂ 5කට විතර පසුව යුරෝපීයන් විසින් නිර්මාණය කළ ග්‍රෙගරි දින දර්ශනය ග්‍රෙගෝරියන් කැලෙන්ඩරයට වඩා නිවැරදි බව අද පිළිගැනෙනවා. මේ සියලු හෙළිදරව්වන්ට වඩා අද ඔහුව ලෝකයේම දන්නේ අද්විතීය කවියෙක් හැටියට. ඔහු විසින් නිර්මාණය කරන ලද රුබෙයි නැතිනම් රුබෙයියාට් කවි මිනිස් සංතානයේ පැන නගින සදාතනික හැඟීම් ගැඹුරු සාර ධර්මයන් විවරණය කළ කාව්‍යයන් ලෙස පෙර අපර දෙදිග ලෝවැසියන් විසින් වැළඳ ගන්නවා. ලෝකේ වැඩිපුරම විකිණී ඇති පොත් අතරට ඔහු ලියූ කවි 14 ගණන් ගණනවා. අවුරුදු 1000කට කලින් ඔහු විසින් නිර්මාණය කළත් ඒ කවි ලෝ පුරා පැතිර යන්නේ 19 වෙනි සතවර්ෂයේ. ඒත් මහා අහම්බයකින්. ඒ අහම්බය නොවන්න ඔහුගේ කවි පිළිබඳව අපි කිසිවෙක් දැන නොගන්නත් තිබුණා. ඉතින් අපි මේ ප්‍රදීපාගාරයෙන් අද කතා කරන්නේ ඔහු ගැන. අවුරුදු 1000කට පමණ පෙර ඉපදලා අමරණීය වූ ඒ මහා කවියා, විද්වතා, දාර්ශනිකයා, අද්විතීය මිනිසා පිළිබඳවයි. ඒ ඕමාර් ඛය්යාම්. යුරෝපීය ඉතිහාසයේ අඳුරු යුගය නැතිනම් ඩාර්ක් ඒජස් හැටියට හඳුන්වන 11 වෙනි සියවස පෙරදිග සංස්කෘතිය විශේෂයෙන්ම ඉස්ලාම් සංස්කෘතියේ ස්වර්ණමය යුගය හැටියටයි හැඳින්වෙන්නේ. බග්දාද්, බුඛාරා, සමරකාන්ද් වගේ නගර ඇසුරු කරගෙන ආර්ථික හා සංස්කෘතික වශයෙන් උසස් ශිෂ්ටාචාරයන් ගොඩනැගින්නේ මේ යුගයේ. ඉතින් මේ අධිරාජ්‍යවල විවිධ දර්ශනවාද බිහි වෙනවා. මිහිතලයේ මතු පිට පමණක් නොවේ සෞරග්‍රහ මණ්ඩලයේ පැවැත්ම ගැනත් අනේක විද හෙළිදරව්වන් කෙරෙහි උනන්දු වෙන විද්‍යාඥයන් පහළ වෙනවා. ඉතින් මෙන්න මේ යුගයේ නැගෙනහිර පර්සියාවේ හොරසාන් කියන ප්‍රාන්තයේ නිෂපූර් කියන නගරයේ දෙමව්පියන්ට දාව දරුවෙක් උපදිනවා. ඉතිහාසගත වාර්තා කියන හැටියට දිනය 1048 මැයි 18. මේ උපත සිදුවන්නේ අද අපි හඳුන්වන ඉරානයේ. නිෂපූර් කියන්නේ කාලේ ඉරානයේ සංස්කෘතික මධ්‍යස්ථානය කියන්න පුළුවන්. විසිතුරු මුස්ලිම් දේවස්ථාන, සැෆ්‍රන් වැනි විවිධ කුළුබඩුවල සුවඳින් පිරී ගිය වෙළඳ සැල්වලින් පිරී පටු මන් මාවත් වලින් සැදුණු දෙස් විදෙස් වලින් ඇවිත් ගනුදෙනු කරන වෙළෙන්දන්ගෙන් පිරී ගිය විශාල නගරයක්. සංස්කෘතික වශයෙන් ඉතාම වර්ණවත් නගරයක්. සුනී, සූෆි මුස්ලිම් ජාතිකයන්, ඉස්මායිලිවාදීන් වගේ විවිධ ඇදහිලි උරෙන් උර ගැටමින් ජීවත් වන නගරයක්. ජීවිතයේ බුබුලු දමන නගරයක්. මෙන්න මේ වගේ පරිසරයක තමයි අපි මේ කතා කරන දරුවෝ උපදින්නේ, හැදෙන්නේ, වැඩෙන්නේ. මේ දෙමව්පිය තමගේ දරුවා නම් කරනවා ගිහ්යාත් අල්-දීන් අබු අල්-ෆාත් උමාර් ඉබන් ඉබ්‍රාහීම් ඛය්යාම් නිෂපූරි කියලා. මේ නමම හරියට කවියක් වගේ නේද? ඔව්. ඉතිහාසයේ අපි හඳුනන්නේ ඕමාර් ඛය්යාම් හැටියටයි. ඛය්යාම් කියන්නේ ඔහුගේ පෙරපත් නාමය. පර්සියානු භාෂාවෙන් ඛයිමා කියන්නේ කූඩාරමට, ටෙන්ට් එකට. ඕමාර් ඛය්යාම්ගේ පියා කූඩාරම් මහන කෙනෙක් බවයි කියවෙන්නේ. පසු කාලයක අපට පේනවා ඕමාර් ඛය්යාම් තමන්ගේ කවිවලත් මේ ටෙන්ට් හැදීම, මිනිසුන්ට සෙවණ දෙන කූඩාරම් මැසීම පිළිබඳව උදාහරණ අරගෙන එනවා. ඕමාර් ඛය්යාම්ගේ මව ගැන වැඩි විස්තරයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. අපට හිතාගන්න පුළුවන් මේ යුගයේ ගැහැණුන්ගේ මුහුණු ඉතිහාසය විසින් වසා දමන්න නැතේ කියලා. ඉතින් දුප්පත් වුණත් මේ දෙමාපියන් ඕමාර්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. නිෂපූර් නගරයේ තියෙන හොඳ පාසලක, හොඳ මද්‍රාසියක ඔහු ඉගෙනුම ලබනවා. ඕමාර් ඉතාම දක්ෂ දරුවෙක්.
හොඳට ඉගෙන ගන්නවා. ඔහු සුවිශේෂ මතක ශක්තියක් තිබුණු කෙනෙක් හැටියටයි කියවෙන්නේ. කොහොම නමුත් ඕමාර් ගුරුවරු කීප දෙනෙක්ගෙන් ඉගෙනුම ලබනවා. එක ගුරුවරයෙක් ළඟට එක කාලයක් ඉගෙන ගනිද්දී ගුරුවරයා කියනවා ඔබට මගෙන් ඉගෙන ගන්න තවත් දෙයක් ඉතිරි වෙලා නැහැ කියලා. මේ විදිහට ගුරුවරු කීප දෙනෙක් යටතේ ඕමාර් ඉගෙනුම ලබනවා. ඉන් පස්සේ ඕමාර්ට වයස අවුරුදු 20ක් පමණ වෙද්දී ඔහු යනවා වැඩිදුර ඉගෙනීම සඳහා සමර්කාන්ද් නුවරට. ඒ කාලේ මධ්‍යම ආසියාවේ තිබුණු අතිශය විශාල දියුණු නගරයක් තමයි සමර්කාන්ද්. සංස්කෘතික මධ්‍යස්ථානයක්. මේ නගරේ ඔහු ඉගෙන ගන්නවා ගණිතය, භෞතික විද්‍යාව, ජ්‍යොතිෂ විද්‍යාව, ග්‍රහලෝක විද්‍යාව, තාරකා ශාස්ත්‍රීය දර්ශනය, කුරාණය, ඉතිහාසය වගේ විෂයන්. ඒ වගේම කාව්‍යකරණය, සෞන්දර්යය සහ සාහිත්‍යය. ඇත්තෙන්ම අධ්‍යාපනය කියන දේ ඒ යුගවල හිටපු මිනිස්සු දැකලා තියෙන්නේ වෙනස් ආකාරයකට බව අපට පේනවා එහෙම නේද? ගණිත ශාස්ත්‍රය පිළිබඳ ඕමාර් ඛය්යාම් පෙන්වන්නේ විශේෂ හැකියාවක්. ඔහු විශ්වාස කරනවා දෙවියන් බිහි කළ විශ්වයේ භාෂාව ගණිතයයි කියලා. ඔහුට උවමනා වෙනවා ඒ භාෂාව ඉගෙන ගන්න. ඒ සමගම ඔහු තුළ තාර්කා ශාස්ත්‍රය, සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවන වෙනස්කම් පිළිබඳ දැඩි කුතුහලයක් ඇති වෙනවා. ඔහුට උවමනා වෙනවා මේ සුවිසල් විශ්වයේ ඇති රහස් දැනගන්න. වයස අවුරුදු 25ක් වෙද්දී ඕමාර් ඛය්යාම් ලියනවා ඔහුගේ පළමුවන කෘතිය. අද ඉංග්‍රීසි භාෂාවට පෙරලා ඇති ඒ ග්‍රන්ථයේ නම The Treatise on Demonstrations of Problems of Algebra. මේ කෘතිය ඔහුට උසස් විද්‍යාඥයෙක් හැටියට ලොකු ප්‍රසිද්ධියක් ලබා දෙනවා. මේ ලේඛනය ඔහු පූර්ණ වශයෙන් cubic equation පිළිබඳ විග්‍රහයක් කරනවා. මේ විෂය පිළිබඳව එළි දැක් වූ පළමුවන විග්‍රහය මේ කෘතිය හැටියටයි සැලකෙන්නේ. ඒ හේතුව නිසාම අදත් ඔක්ස්ෆර්ඩ්, හාවර්ඩ් සහ විවිධ රුසියානු විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් ඕමාර් ඛය්යාම්ගේ මේ හෙළිදරව්වන් පිළිබඳව තව තවත් හදාරනවා. තවත් වැදගත් දෙයක් කියන්න ඕන. ඒ කාලේ හිටපු රජවරු, පාලකයෝ පොර කනවා මේ වගේ දක්ෂ මිනිස්සුන්ව, විද්‍යාඥයන්ව Taman ළඟට කිට්ටු කරගන්න. ඒ අයගෙන් වැඩ ගන්න. ඉතින් ඉස්ෆහාන් නගරේ අධිපති සුල්තාන් මලික් ෂාහ් ඕමාර් ඛය්යාම්ට ආරාධනා කරනවා තමන්ගේ නගරයට. ඇත්තෙන්ම ඉස්ෆහාන් කියන්නේ මධ්‍යම ඉරානයේ තියෙන විශාල නගරයක්. ඔන්න ඉතින් ඕමාර් ඛය්යාම් ඉස්ෆහාන් නුවර වැඩ පටන් ගන්නවා. සුල්තාන් මලික් ෂාහ් ඔහුට සියලු පහසුකම් ලබා දෙනවා. එදා තිබුණු හොඳම පුස්තකාලවල තමන්ගේ අධ්‍යයන කටයුතු කරන්න උට අවස්ථාවක් ලැබෙනවා. ඇත්තෙන්ම ජනප්‍රවාදවල කියවෙනවා මලික් ෂාහ් රජතුමා ඕමාර් ඛය්යාම්ට ඉස්ෆහාන් නගරේ පාලකයා වෙන්න ආරාධනා කරලා තියෙනවා. නමුත් ඕමාර් ඛය්යාම් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි කියවෙන්නේ. ඔහු කියනවා දේශපාලනය මගේ වැඩක් නොවේ කියලා. දැන් අපේ රටේ ඉන්න විද්වත්තු වගේමයි නේද? කොහොම නමුත් ඉන් පස්සේ රජතුමා ඕමාර් ඛය්යාම් අගනුවර රාජ්‍ය ග්‍රහලෝකාගාරයේ අධිපති හැටියට පත් කරනවා. මලික් ෂාහ් ඕමාර් ඛය්යාම්ගෙන් ඉල්ලා සිටිනවා එදා තිබුණු චන්ද්‍ර දින දර්ශනයේ මූන් කැලෙන්ඩර් වෙනුවට වඩා නිවැරදි දින දර්ශනයක් පිළියෙල කරන්නේ කියලා. හේතුව ඒ තිබුණු මූන් කැලෙන්ඩරේ දෝෂ රාශියක් තිබුණා. ඉතින් ඕමාර් ඛය්යාම් ඒ රාජකාරිය බාර ගන්නවා. ඔහුට උවමනා පරිදි මූල්‍ය පහසුකම් ලබා දෙනවා. ඕමාර් ඛය්යාම් ඒ කාලේ හිටපු දක්ෂතම විද්‍යාඥයන් තෝරා ගන්නවා. අවුරුදු 5ක් තිස්සේ ඕමාර් ඛය්යාම් අනෙක් විද්‍යාඥයන් සමග නිරීක්ෂණ පවත්වාගෙන යනවා. 1079 අලුත් කැලෙන්ඩරේ සාදා අවසන් කරනවා. එදා ඕමාර් ඛය්යාම්ගේ නායකත්වයෙන් නිපදවූ ඒ දින දර්ශනය ජාලීලි කැලෙන්ඩරේ නමින් හඳුන්වන ඒ දින දර්ශනය එදා තිබුණු දින දර්ශන විතරක් නොවේ, ඊට අවුරුදු 500කට විතර පස්සේ යුරෝපියන් විසින් නිපද වූ ග්‍රෙගරි කැලෙන්ඩරේටත් වඩා නිවැරදි බව අද සැලකෙනවා. ඉතින් අවුරුදු 18ක් පමණ ඕමාර් ඛය්යාම් ඉස්ෆහාන් නුවර පර්යේෂණ කටයුතු කරමින් තමාගේ දාර්ශනික පොතපත ලියමින් ගෝල බාලයන්ට වගේම පාලකයන්ටත් අවවාද අනුශාසනා කරමින් ජීවත් වෙනවා. මේ කාලය ඔහුගේ ජීවිතයේ ප්‍රීතිමත්ම යුගය හැටියට සැලකෙනවා. කොහොම නමුත් 1092 ප්‍රතිවාදීන් විසින් මලික් ෂාහ් රජතුමාව ඝාතනය කරනවා. ඉතිහාස මූලාශ්‍ර කියන ආකාරයට අන්තවාදී ආගමික නායකයෙක් වෙච්ච හසාන් සබාහ් පර්සියාවේ ප්‍රාන්තයන් අල්ලා ගනිමින් පවතින පාලකයන් ඝාතනය කරමින් බලය අල්ලා ගැනීමට උත්සාහ කරනවා. මේ කාලයේ මහා මිනිස් ඝාතන, හිංසන අපරාධ සිදුවෙනවා. හසාන් විසින් මෙහෙය වූ මේ පිරිස එදා හැඳින්වූයේ
හසිෂීන් කියලා. වාග් විද්‍යාඥයෝ කියනවා මේ හසෂීන් කියන වචනය වෙනස් වෙමින් ඇවිල්ලා තමයි දැන් ඉංග්‍රීසි බසින් මිනීමරුවා ඝාතකයා කියන වචනය හැදුනේ කියලා. assassination කියන වචනේ. කොහොම නමුත් මේ අන්දමට ඉස්ෆහාන් නගරේ පදනම් කරගෙන බබලමින් තිබුණු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳ වැටෙනවා. ග්‍රහලෝකාගාරයේ වසා දමනවා. ඕමාර් ඛයාම් නැවතත් තමා උපන් නිෂාපූර් නගරයට පැමිණෙනවා. ඔහුගේ වයස දැන් අවුරුදු 40. ඉතිහාසඥයන් කියනවා ඔහු ඉන්පස්සේ මුළු ජීවිත කාලයම මේ නගරේ ගත කරනවා කියලා. නිෂාපූර් නගරයේ මෙද්රාසි පාසලක ඔහු ගුරුවරයෙක් හැටියට වැඩ කරනවා. ඔහු කිට්වෙන් ඇසුරු කරන්නේ ශිෂ්‍යයන් කීප දෙනෙක් පමණයි. ජීවිතේ ඊටාම හුදකලා විදිහට තමයි ගත කරන්නේ. ඕමාර් ඛයාම්ට ඊටාම සමීපව සිටි එක සිසුවෙක් ඇත්තෙම ඔහු කවියෙක් නිසාමි අරුසි සමරකාන්දී සටහන් කරන දේවල් ඔහුගේ ජීවිතය හදාරණයට ඊටාමත්ම වැදගත්. ඒ සිසුවා කියනවා ඕමාර් ඛයාම් මේ කාලේ බොහෝ විට ඊටාම හුදකලාව නිහඬව සිටීමට පුරුදු වී සිටි බව. තමා තුලටම නැඹුරු වෙච්ච මනසකින් ආවර්ජනාත්මකව ජීවිතය ගත කළ බවයි කියවෙන්නේ. ඒ වගේම ඕමාර් ඛයාම් තුල තිබූ සුවිශේෂ මතක ශක්තිය සහ මානසික බලය ගැනත් මේ සිසුවා තමාගේ සටහන්වල සඳහන් කරනවා. මේ යුගයේ ඕමාර් ඛයාම් විසින් ලියන ලද දාර්ශනික ලිපි ලේඛන ගැන ඉතිහාසඥයන් තොරතුරු හෙළිදරව් කරනවා. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබෙන මේ දාර්ශනික ලිපි ගැන සොයා බලද්දී අපට පේනවා මොනතරම් පුළුල් ඒ වගේම ගැඹුරු සත්‍යතාවන් කෙරේ ඕමාර් ඛයාම්ගේ මනස ඇදී යනවාද කියලා. Treatise on Being and Necessity පැවැත්ම සහ අවශ්‍යතාවන් පිළිබඳ විග්‍රහය. ඒ වගේම Treatise on the Knowledge of the Principles of Existence ජීවිත පැවැත්මේ පදනම පිළිබඳ දැනුම වගේ රචනාවලින් පේනවා ඕමාර් ඛයාම් තුල ජීවිතය සහ පැවැත්මේ සැබෑ අර්ථය සොයා බැලීමට තිබුණු කුතුහලය. මේවා දිග පොත්පත් නෙවෙයි, පිටු කිහිපයකින් යුක්ත ලියවිලි. ඕමාර් ඛයාම් කියන්නේ ගණිතඥයෙක්. ඔහු කැමති පැහැදිලි, නිර්වුල්, සංක්ෂිප්ත අදහස්වලට. ඒකම වෙන්න ඇති ඔහු පිටු 100 ගණන් වල පොත් නොලියන්න ඇත්තේ. මේ කාලේ ඔහු ලියන කවි ඉතාමත්ම ශෝකජනකයි. ඔහු බොහෝ විට හුදකලාව, පරාජය, අහිමිවීම ගැන කතා කරනවා. නමුත් බලන්න ඒවා මොනතරම් සුන්දරද, ගැඹුරුද කියලා. Seek not the company of every soul you meet, nor only friends whose dignity is their crown. හමුවන හැම අයෙක්ම මිතුරන් යයි නොසලකන්න. මිත්‍රත්වයේ ඔටුනු සුදුසන් පමණක් හඳුනා ගන්න. Better one companion of honor and sense than 1,000 voices empty of worth. නිස්සාර හිස් හඬවල් දහසකට වඩා ගෞරවනීය හැඟීම් ඇති එක මිතුරෙක් හිටියාම හොඳටම ඇති. Sit not with those who cheapen your name. A dignified friend is rarer than gold. ඔබේ නම සැහැල්ලු කරන්නන්, අපවිත්‍ර කරන්නන් සමග එක අසුනක වාඩි නොවන්න. ගෞරවනීය මිතුරන් හමුවන්නේ කලාතුරකින්. ඔවුන්ගේ වටිනාකම රත්රන් වලට වඩා වැඩි. If you must choose solitude over shame, for a noble friend is a fortune, not a crowd. ලජ්ජාශීලී ක්‍රියාවන් වෙනුවට හුදකලාව තෝරා ගන්න. ඒ වඩා හොඳයි. හොඳ මිතුරන් කියන්නේ වාසනාවක්. නමුත් ඔවුන් මහා පිරිස් අතර නැති බව දැනගන්න. ඇත්තෙන්ම අපි දැන් ඕමාර් ඛයාම්ගේ කවි ගැන කතා කරමු. ඕමාර් ඛයාම් ජීවිතය පුරාම කවි ලියූ බවයි කියවෙන්නේ. නමුත් විශ්වාස කරනවා ඔහුගේ පරිණතාවදී විශේෂයෙන්ම මේ හුදකලා සමයේ ඔහුගේ හොඳම කවි, හොඳම රුබෙයියාට් ලියවෙන්නේ නැtei කියලා. මේ රුබෙයියාට් කියන්නේ පද 4 කවි. රිද්මයට ගොතන මේ කවිවල පළමුවන, දෙවන සහ හතරවෙනි පදවල රිද්මය සහ එලි සමය දකින්න පුළුවන්. රනින් කළ සීනුව හැඬවෙන අන්දමට පද ගලපලා රුබයියාට් ලියන්න තරම් හැකියාවක් ඕමාර් ඛයාම්ට තිබුණ බව විචාරකයෝ කියනවා. ඕමාර් කිසිදාක රජුන්, පාලකයන් වර්ණනා කරමින් කවි ලිව්වේ නැහැ. ඒ සඳහා තමයි මූලික වශයෙන් මේ යුගයේ කවි ලියවෙන්නේ. ඒ විතරක් නොවේ, ඔහු ජීවත් වන කාලේ කවියෙක් හැටියට කවුරුවත් සලකන්නේ නැහැ. ඇත්තෙන්ම හිත් අමන්දානන්දයට පත් කරන, හදවත් නතර කරන ඒ වචන, ඒ කවි ජීවිතය ගැන ආදරය, ප්‍රීතිය, සන්තාපය, වියෝගය පිළිබඳ ඔහු ලියන ඒ කවි ලෝකයට හෙළිවන්නේ මහා අහම්බයකින්. 1850 ගණන්වල එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බොඩ්ලෙයින් පුස්තකාලයේ තිබිලා පර්ෂියන් භාෂාවෙන් ලියවෙච්ච පරණ
තුනී පොතක් හම්බ වෙනවා විශ්වවිද්‍යාලයේ වැඩ කරන මහාචාර්ය එඩ්වඩ් කොයිල්ට. ඔහු මේ පොත් පිංච කොපි කරලා යවනවා තමාගේ කිට්ටු මිත්‍රයෙකුට. ඔහුගේ නම එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ්. මේ එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ් අමුතු ජාතිය මිනිස්සෙක්. ඔහු පොහොසත් අයර්ලන්ත ජාතික ධනකුවේරයෙක්. නමුත් ඔහු ගත කරන්නේ බොහොම හුදකලා ජීවිතයක්. විවාහ වෙලා නැහැ. පොතපත කියවන, සිහින මවන, බෝට්ටු පදින, මදු විතට හිත ගිය මෙලංකෝලිකයෙක්. අපිත් දන්නවනේ මේ වගේ අය නැද්ද? ඔව්. ඒ වගේම කියන්න ඕන ඔහු පර්සියානු භාෂාව හොඳට ඉගෙනගෙන ලොකු පරිචයක් තිබුණු කෙනෙක්. ඒ නිසාම තමයි ඔහුගේ මිත්‍රයා මේ පොත් පිංච එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ්ට යවන්නේ. ඉතින් එඩ්වඩ් මේ පොත කියවනවා. ඔහුට හිතාගන්න බැරි වෙනවා කොහොමද මේ තරම් රසවත් කවි ඔහුට මේ තාක්කල් කියවන්න නොලැබුණේ කියලා. ඔහු උමතුවෙන් වගේ කියවනවා. පොත්පත් කියවන ඔබට මේ හැඟීම අමුතු දෙයක් වෙන්න බෑ. අපිත් සමහර වෙලාවට පොත් කියවද්දී ඒ පොත් කෙරේ උමතුවෙන් වගේ බැලී යනවා. එහෙම නේද? ඉතින් 1859 එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ් මේ කවි ඉංග්‍රීසි භාෂාවට පෙරලලා පළ කරනවා. බොහොම සුළු කොපි ගණනක් තමයි පළ කරන්නේ. කොපි 250ක් පමණ. ඔහු මේ කාර්යය කරන්නේ තමන්ගේම වියදමින්. මුලින් මේ පොත් ගැන කිසිවෙක් අවධානය යොමු කරන්නේ නැහැ. ටික කාලයකට පස්සේ වට්ටම් සහිතව පැන්ස එකකට කලාකාරී සිත්තරෙක් මේ පොත පරණ පොත් කඩේකින් මිලදී ගන්නවා. අර එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ් වගේම මේ පොත කියවමින් ඔහුත් පිස්සු වැටෙනවා. ඔහු මේ කවි ගැන විචාරයක් ලියනවා. ඔන්න මල් වෙඩිල්ල පුපුරා යනවා. ඕමාර් ඛය්යාම්ගේ කවි ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්නන් අතර ලැව්ගින්නක් වගේ පැතිරී යනවා. යුරෝපයෙන් ඇමරිකානු කියවන්න අතරට යන ඕමාර් ඛය්යාම් බොහොම සුළු කාලයකින් ලෝකයේ අනෙක් භාෂාවන්ට පෙරලෙන්න පටන් ගන්නවා. දැන් කාලේ භාෂාවෙන් කියනවා නම් හිට් වෙනවා. නැත්තම් වයිරල් වෙනවා. ඔන්න ওই විදිහට තමයි ඕමාර් ඛය්යාම් 19 වෙනි සියවසේ අප අතර නැවත උපදින්නේ. මිලියන් ගණනින් ඔහුගේ කවි පොත් විකිණෙනවා. අද ඔහුව නොදන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්න අමාරුයි. ඔහුව දන්නේ ගණිතඥයෙක් හැටියට නොවේ, ඇත්තෙන්ම කවියෙක් හැටියට. ඕමාර් ඛය්යාම්ගේ කවිවල තියෙන සරල බව, නමුත් ගැඹුර, අවංක බව, සර්වකාලීන හැඟීම් ප්‍රකාශනයට ඔහුට තිබුණු හැකියාව තමයි මේ ජනප්‍රියත්වයේ රහස. මාටින් ලූතර් කිං, බර්ට්‍රන්ඩ් රසල්, ඇල්බර්ට් ඇයින්ස්ටයින් වගේ අය ඕමාර් ඛය්යාම් ඉහළින් අගය කරනවා. අපේ මහා කවි මහගමසේකරයන් කියවද්දී අපිට පේනවා ඔහු ඕමාර් ඛය්යාම් කෙරේ දැක් වූ ලැදියාව. මහගමසේකර ඕමාර් ඛය්යාම්ගේ කවි ගණනාවක් පරිවර්තනය කරනව පමණක් නොවේ, ඔහුගේ කාව්‍ය තුල ඛය්යාම්ගේ හෙවණැල්ල දකින්න පුළුවන් කියලා මට හිතෙනවා. A book of verses underneath the bough, a jug of wine, a loaf of bread, and thou beside me singing in the wilderness, or wilderness were paradise now. ඔබ මාතුරුලේ ගී ගයනා වේලේ මේ වන රුද මට ස්වර්ග රාජ්‍යයි සුරංගනාවියනේ. සුරාවිතයි ගී පොතයි අතින් දෙන තුරු වදුලේ මේ සෙවණැල්ලේ ඔබ මාතුරුලේ ගී ගයනා වේලේ මේ වන රුද මට ස්වර්ග රාජ්‍යයි සුරංගනාවියනේ. අද අප ජීවිත සුමිහිරි වේ නම් මල ඊයේ ගැන ඇයි ලතවන්නේ? අද අප ජීවිත සුමිහිරි වේ නම් නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ? යලි කිව යුතු නෑ කාලය යනවා දෙපා යකින් රිංගා. ගෙනෙනු මැනවි මට පමානු වී දැන් ඔබේ සුරාවත පුරවාලා. මට හිතෙනවා මහගමසේකරතුමා මේ කවියෙන් ඕමාර් ඛය්යාම්ගේ දර්ශනය සංක්ෂිප්තව ඊටම මැනවින් හෙළි කරනවා කියලා. ජීවිතයේ අනිත්‍යතාවය, ප්‍රේමය, නුරාව වගේම ජීවිතයේ අරුත්සුන් බව තමයි ඕමාර් ඛය්යාම්ගේ රුබෙයියාට් කවිවලට පාදක වන්නේ. ඉරානයේ සමහර කාල පරිච්ඡේදවල අන්තවාදී පාලකයන් විසින් ඕමාර් ඛය්යාම්ගේ රුබෙයියාට් කාව්‍ය දෙස යම් වපරෑසකින් බැලූ බව කියනවා වුණත් ඔහුගේ කෘතීන් තහනම් කළ බවක් නම් සඳහන් වන්නේ නැහැ. ඇත්තටම ඕමාර් ඛය්යාම් විසින් ලියන ලද කවි ගණන කීයද කියන කාරණේ පිළිබඳ විවිධාකාර සංවාද තියෙනවා. අද ඔහු විසින් ලියූ බවට කියවෙන කවි 2000ක් පමණ තිබුණත් ඔහු ගැන හදාරන පර්යේෂකයන් කියන්නේ ඕමාර් ඛය්යාම් විසින් කවි 150ක් පමණ ලියා ඇති බවයි. ඕමාර් ඛය්යාම්ගේ කවි තුලින් ගලා යන තේමාවන් කිහිපයක් හසුවන ආකාරයට අපි ඔහුගේ රුබෙයියාට් කවි කිහිපයක් විමසා බලමු. මේවා මා විසින්ම කරපු රළු අනුවර්තනයන් බව කරුණාවෙන් සලකන්න. ජීවිතයේ අනිත්‍යතාවය පිළිබඳව ඕමාර් ඛය්යාම් දකින්නේ මේ විදිහටයි.
Make the most of what we yet may spend before we too into the dust descend. Dust into dust and under dust to lie. Sans wine, sans song, sans singer and sans end. අප මහ පොළොවේ දූවිලි සමග මුසුවන්නට කලින් ජීවිතයේ අරුත උදුරාගත යුතුයි. දූවිලියට සැගවෙන්න යන්න තව වැඩි කාලයක් නැහැ. ඉතින් මధుවිතින් සංගීතයෙන් හා ප්‍රේමයෙන් තොර ජීවිතයක ඇති අරුත කුමක්ද? ඕමාර් ඛය්යාම්ගේ කවි බොහොමයක මధుවිත නම් වූ සංකේතය දකින්න පුළුවන්. Come fill the cup and in the fire of spring your winter garment of repentance fling. The bird of time has but a little way to flutter and the bird is on the wing. එන්න මේ වසන්ත සන්ධ්‍යාවේ මధు බඳුන පුරවන්න. පේනවා නේද? පසුතැවිල්ල නම් වූ සීත ඍතුවේ සල්ව සුළඟට වැනෙන ආකාරය. කාලේ පියාසර කරනවා. කාලයට තටු ඇති බව අමතක කරන්න එපා. ඔබට මතක ඇති මහගම සේකරයන් ලියනවා අද පමණයි ඉතිරිව පවතින්නේ. හෙට වන විට අප නැත හමුවන්නේ. මෙන්න මේ තේමාවෙන් ලියවුණු කවියක් දිහා දැන් අපි බලමු. Take the cash and let the credit go. Nor heed the rumble of a distant drum. Think not of fate, nor dream of what's to come. Today well lived makes up for long tomorrow. ඈතින් ඇසෙන බෙරහඬට ඇහුම්කන් දෙන්න එපා. ඉතුරු සල්ලි අරන් දැන් පිට වී යන්න. සිදු වූ දේ ගැනවත් හෙට සිදුවිය හැකි දේ ගැනවත් නොසිතන්න. අර්ථයක් සෙවිය හැක්කේ අද ජීවත් වීම තුළ පමණයි. ජීවිතේ අරුත් සුන් බව, බිඳෙන සුළු බව ඕමාර් ඛය්යාම්ගේ කවි තුළ නැවත නැවත පැන නගින තේමාවන්. The cup is fragile and the clay is weak. Today is whole, tomorrow it may leak. So drink and laugh and hold it while you may. For dust awaits what clay cannot keep. මේ මැටි බඳුන බිඳෙන සුළුයි. අද තියේවි හෙට බිඳී යාවි. ඉතින් පුළුවන් නම් ඒ බඳුනෙන් අද බොන්න. හේතුව හෙට මේ බඳුන දූවිලි වලට එකතු වන්නට පුළුවන්. මා මේ ළඟකදී ලියා ගායනා කළ ගීතයක් තුලත් ඕමාර් ඛය්යාම්ගේ දර්ශනීය සංගවී තියෙනවා කියලා මට හිතුණා. උන්මාදයක රස හඳුනන්නේ උන්මාද වූවන් පමණයි කියන මේ ගීතේ ලියද්දී ඇත්තෙන්ම මම ඕමාර් ඛය්යාම් ගැන හිතුවේ නැහැ. ඔබට විවේක තියෙන වේලාවක ඒ ගීතය අහලා බලන්න. ඔබේ අදහස් අප සමග බෙදා ගන්න. මම ලින්ක් එක පහලින් එකතු කරන්නම්. ඕමාර් ඛය්යාම්ගේ රුබෙයියා කවිවල තේමාවන් ඔහුගේ දර්ශනීය ආගමික පසුතලය ගැන ඔහු ජීවත් වූ කාලේ වගේම වර්තමානයේ විවිධාකාර විවාදවලට තුඩු දෙමින් පවතිනවා. ඒවා මුස්ලිම් දහම් සමග ගැටෙන බව සමහරු තර්ක කරනවා. කෙසේවත් මගේ අදහස තමයි අපි ඕමාර් ඛය්යාම් දිහා බලන්න ඕන කවියේ දාර්ශනිකයෙක් හා නිදහස් චින්තකයෙක් හැටියටයි. ඔහු ජීවත් වූ කාලයේම ආගම නාමයෙන් සිදුවුණු මිනිස් ඝාතන, හිංසා ඔහු තුල මෙවැනි ප්‍රශ්න ආරෝපණය කරන්නට ඇති. ඔහුගේ කවි ඇත්ත වශයෙන්ම නම් ඔහු විසින් තමාගෙන්ම අහන ප්‍රශ්න, ජීවිතේ හොඳ නරක, ඇත්ත නැත්ත, ජීවිත පරමාර්ථයන් පිළිබඳ ඔහු තමා සමගම කරන සංවාද. විශේෂයෙන්ම මధుවිත හා ප්‍රේමය පිළිබඳ කියන දේවල් හේතුවෙන් සමහරු ඔහු සුරාසොඬෙක් නැතිනම් සල්ලාලෙක් විදිහටයි සලකන්නේ. මට හිතෙන්නේ නම් කවියෙක් හැටියට ඔහු මේ සංකේත යොදාගන්නේ තමන්ගේ අදහස් කාව්‍යාත්මකව ඉදිරිපත් කරන්න. ඉන් අදහස් වන්නේ නෑ ජීවිතය අනිත්‍යයි, ජීවිතය අර්ථ ශූන්‍යයි. ඉතින් එහෙමනම් අපි මధు බඳුන අතට ගමුයි කියන කාරණේ නෙමෙයි මේ කවිවල තියෙන්නේ. මට හිතෙන්නේ ඒ විදිහට ඕමාර් ඛය්යාම් දැකීම ඊටම පටුයි, නොගැඹුරුයි. ඇත්තෙන්ම ඕමාර් ඛය්යාම් මිය යනතුරුම සිය ආගම කෙරේ බැතියෙන් සිටියා බව පේනවා. ඔහු වයෝවෘද්ධ කාලයේ මක්කමට වන්දනා වී ගිය බවත් ඉතිහාසය පෙන්වු කරනවා. ඔහුගේ ජීවිතයේ අවසාන පැය කීපය ගැන ඊටම අනුවේදනීය කතා කිහිපයක් තියෙනවා. දවසක් ඕමාර් ඛය්යාම් අවිත්සේනාගේ පොතක් කියවමින් කාලය ගත කරනවා. අවිත්සේනා කියන්නේ 10 වෙනි සියවසේ ඉරානයේ ජීවත් වෙච්ච මහා ප්‍රඥයෙක්. දර්ශනවාදී පමණක් නොවේ වෛද්‍ය විද්‍යා සොයා ගැනීම වලට දායක වෙච්ච විද්‍යාඥයෙක්. මේ පොත කියවාගෙන යද්දී හදිසියෙම ඕමාර් ඛය්යාම් කියවීම නතර කරනවා. ඔහු තමාගේ සිසුන්ට කතා කරනවා. අවසන් කැමැත්ත ප්‍රකාශ කරනවා. ඉන්පස්සේ ඔහු දෙවියන්ට යාඥා කරනවා. ඔහු කියනවා, දෙවියනි, මගේ බුද්ධියේ උපරිම මට්ටමින් මා ඔබ අධ්‍යයනය කළා. මට හැකි ඉහළම විදිහට මා ඔබට සේවය කළා. මගේ දැනුම මඳ බව මා දන්නවා. මට සමාවන්න. මගේ මාවත එයයි. මගේ ඉරණම එයයි. දැන් ඉතින් මා පිට වී යා යුතුයි.
මේ විදිහට කියන ඔමාර් ඛයාම් මොහොතකින් මෙලොව අතහැර ගිය බවයි සඳහන් වන්නේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83ක්. ඔහුගේ මරණය හා සම්බන්ධ තවත් කතාවක් තියෙනවා. ඔහුගේ සිසුවෙක් තමයි මේ කතාව කියන්නේ. දවසක් ඔමාර් ඛයාම් කිව්වලු මන් දන්නවා මා මලදාකට මාව වලලන්නේ හැම වසන්තයකම සුළඟින් මගේ සොහොන මල් පෙති වලින් වැසී යන තැනක. මේ ශිෂ්‍යයා පුදුම වෙනවා. ඔහු හිතන්නේ නැති මොන විකාරයක්ද මෙයා කොහොමද ඒක දන්නේ කියලා. නමුත් මේ ශිෂ්‍යයා දන්නවා ඔමාර් ඛයාම් කිස් වචන කියන කෙනෙක් නොවේ කියලා. කොහොම නමුත් ඔමාර් ඛයාම්ගේ මරණයෙන් අවුරුදු ගානකට පස්සේ මේ ශිෂ්‍යයා නිෂපූර් නුවරට ආපු වෙලාවක ඔමාර් ඛයාම්ගේ සොහොනට යනවා. මල්බනින් වැසී ගිය ඔහුගේ සොහොන දකින ශිෂ්‍යයා මවිතයට පත් වෙනවා. ඔමාර් ඛයාම්ගේ සොහොන අදත් ඉරානයේ නිෂපූර් නුවර මලින් පිරී ගිය උද්‍යානයක දැක ගන්නට පුළුවන්. ඉතින් අදත් මේ ප්‍රදීපාගාරයට එක් වූ ඔබට මගේ හද පිරිසෙනහස පුද කරනවා. අප සමග රැඳී ඉන්න මේ නාලිකාව ගැන ඔබේ නෑදෑ හිත මිතුරන්ට කියන්න. ඔබේ යෝජනා හා චෝදනා අප වෙත ඉදිරිපත් කරන්න. මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තබා ගන්න අලුත් වැඩසටහන් පිළිබඳ සංඥා ලබා ගැනීමට. ඉතින් එහෙමනම් මම ගිහින් එන්නම්. නැවතත් අලුත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නා මා සිසිර කුමාර් බණ්ඩාරගම. ඔබ සැමට සුබ දවසක්.